හෙලෝ අද අපි යන්න හදන්නේ කොළඹපුරෙන් දකුණු ළකට. දැන් යන ගමන් ඉන්නේ කොළඹ කොටුවට. පොඩි වැඩක් තියෙනවා කරගන්න. හෙටියක් කරගෙන තමයි ගාල්ලට යන්න හිතන් ඉන්නේ. මොනවා කරන්නත් කලින් කාලා ඉන්න බෑ. ඉතින් කෑමක් ගත්තා. දැන් නම් ටිකක් ළඟයි. කොළඹට කිට්ටු වෙන්න පාරේ වාහන අතින් වැඩිනේ. බ්ලොක් එකකටත් ආවුණා ඉතින්. අපි කොළඹින් කොටුවෙන් බහලා කොටු ස්ට්‍රීට් එක මේ පොඩි වැඩ වගේක් තිබ්බා ඒකට ගියා. ඊට පස්සේ අපි දැන් එන ගමන් ඉන්නේ වැඩ ඉවරලා මාකුඹරට ආවා හයි ස්ටෑන්ඩ් එකට. මෙයා තමයි ඉතින් අපේ අක්කා. අද අක්කයි මායි අම්මයි තමයි ගමන යන්නේ. දැන් අපි ඉන්නේ මාකුඹර ස්ටෑන්ඩ් එකේ ගාල්ල බස් එකට නගින්න. හරියනවා අපි බස් එක ආවා බස් එක නැග්ගා. වැඩිලා තියෙන විනාඩි 10න් 10 වගේ බස් යනවා. නැග්ගාම බස් එකත් යන්න පටන් ගත්තා. හයිවේ එකට එන්ට්‍රන්ස් වුණා විතරයි බස් එක පටන් ගත්තා. දිගටම වගේ බස් එක සෙට් වුණා අපිට. පොඩි බස් එකක් නෙමෙයි ඒක ලොකු බස් එකක්. ඉතින් බස්සෙම ගාල්ලට ගියා අපි. අපි මාකුඹරෙන් එද්දී හවස් වුණා. හවස 5:00 වගේ තමයි ආවේ හයිවේ එකේ. ගාල්ලට එක්සිට් එද්දී හයිවේ එකෙන් 6:00 වගේ වුණා. පැයක් ඇතුළත වගේ ආවා බස් එක. ඉතින් හවස් වුණා අපිට ගාල්ලට එද්දී. අපිට බඩු වගේක් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන අපි අද රෑ නවතින්න ගියා අක්කලයි ගෙදරට. එහෙනම් කට්ටියට good night. අපි හම්බෙමු හෙට උදේට. good morning. එහෙනම් අපි මේ රෑ හිටපු තැන තමයි මේ. අද දෙවෙනි දවසේ. අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ වැලිගම පැත්තට. කියන්නේ ගාල්ලේ ඉඳන් මාතර පැත්තට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. උදේම වැස්ස පටන් ගත්තා ඊයේ වගේම. වීල් එක අපි බස් එකට යන්න පාරට යනවා. ඊ වගේම තමයි අද දවසම වහින් ලයින් එකක් තමයි තියෙන්නේ. අපේ මාතර ගිහපු වැඩෙත් ඉවරයි. එහෙනම් දැන් හවස් වෙලා තියෙන්නේ. වීඩියෝ කරන්න බැරි වුණා ඒ ටික මේ. දැන් අපි ගාල්ලට ආවා. මේක ඉතින් ගණන් ගන්න එපා. බස් එක යන්නේ නෙමෙයි කන බොන විතරයි තියෙන්නේ. වැඩි තැන් පෙන්නන්න බැරි වුණා. මොකද මේ ට්‍රිප් යන්නේ මේ ආයේ වැඩ වගේකට ආවේ. එහෙනම් ගාල්ලෙත් පොඩි වටයක් ඇවිත් අපි ඊට පස්සේ ආපහු බස් එක නැග්ගා. කණ එකනේ වැඩේ කිව්වේ. කන්නත් අරගෙන බස් එක නැග්ගා ඉතින්. එහෙනම් අපි ගාල්ලට සමුදීලා බස් එකෙන් ගෙදර එන්න පිටත් වුණා. අපි ගාල්ලෙන් එද්දිත් හවස 5:00 වගේ වුණා.
හවසට ඉතින් බීච් එකක් අයිනේ අහසේ ලස්සන කාටවත් කියන්න ඕනේ නෑනේ ඕනම කෙනෙක් දන්නවනේ ඒක ලස්සන. අපි හවස 6:00 වගේ වෙද්දී එක්සිට් වුණා හයිවේ එකෙන්. මාකුඩි ස්ටෑන්ඩ් එකට තමයි ආවේ. මේ වීඩියෝ එක නම් ලොකුවට දැන් පෙන්වන්න බැරුණා මොකද වැඩ වගේකට ගිය නිසා. ලස්සන දණකින් ඊළඟට සහම්බෙමු එහෙනම් ගිහින් එන්න. ගුඩ් බයි කට්ටියට.